මගේ ෆික්ෂනල් බොයිෆ්‍රෙන්ඩ්. ස්ටෝරි එක මාරම ලස්සනට මේ පොතේ විස්තර කරලා තියෙනවා. හයි, අද කතා කරමු මෙන්න මේ පොත් දෙක ගැන. ද්වාරිස්සර නිර්මාණ. මේ පොත් දෙකම ලියලා තියෙන තිසරණී නිර්මාණි කියන ඔත. මම මේ මාස 6ට කියවපු පොත් වලින් 5 star දෙන්න පුළුවන් පොත් දෙකක් තමයි මෙන්න මේ පොත් දෙක. විශේෂයෙන්ම මෙන්න මේ ද්වාරිස්සර කියන පොත. මම මුලින්ම ඒක නිසා ද්වාරිස්සර ගැන රිවිව් එකක් කරන්නම්. ඊට පස්සේ මම නිර්මාණ කියන පොතේ මොනවද තියෙන්නේ, පොත මොන වගේද කියලා ඔයාලත් එක්ක කියන්නම්. ද්වාරිස්සර කියලා කියන්නේ මං කියවපු පොත් වලින් ලස්සන කතාවක් තියෙන ලස්සන පොතක්. ඇත්තටම මේ වගේ පොතක් ලිව් එකට මුලින්ම තිසරණී නිර්මාණියෝතට thank you කියලා කියන්න ඕනි. මේ පොතේ cover page එකේම මෙන්න මෙතන තියෙන අකාලික වූ ප්‍රේමයක් කියලා. ඇත්තටම මේ ප්‍රේමය මේ පොතේ තියෙන ප්‍රේමය අකාලිකයිද? ඒක දැනගන්න නම් ඔයාලත් මේ පොත අනිවාර්යයෙන්ම කියවන්න ඕනි. මම මේ පොතේ කතාව මොකක්ද කියලා ස්පොයිල් කරන්නේ නැහැ. හැබැයි මං තනින් තන මේ පොතේ තියෙන ලස්සන කොටස් මොනවාද, මේ පොත මොන වගේ එකක්ද කියලා ඔයාලත් එක්ක කියන්න. ද්වාරිස්සර කියලා කියන්නේ දේවාල ගැන තියෙන කතාවක්. දේවාල, යන්ත්‍ර මන්ත්‍ර, බලීතොයිල්, හූනියම්, කට්ටඩි වැඩ මෙන්න මේ දේවල් ගැන වගේම ගැඹුරු බුද්ධ ධර්මය ගැනත් ඒ වගේම මේකේ ආයුර්වේදය ගැනත් තියෙනවා. ඉතින් මෙන්න මේ හැම දෙයකම සම්මිශ්‍රණයක් තමයි ද්වාරිස්සර කියලා කියන්නේ. එතකොට මේ ගැඹුරු බුද්ධ ධර්මයේ දේවාල ගැන, කට්ටඩි වැඩ ගැන, මේ දේවල් ගැන වගේම ආයුර්වේද ගැනත් තියෙන මේ ද්වාරිස්සර කියන පොත මේ තරම් ඉන්ට්‍රෙස්ටිං වෙන්නේ ඇයි? මේක ඒ තරම්ම ඉන්ට්‍රෙස්ටිං වෙන්නේ මේකේ තියෙන ලව් ස්ටෝරි එක නිසා. මේක ඇත්තටම මාරම ලස්සන ආදර කතාවක් තියෙන පොතක්. ඉතින් මම මුලින්ම කියන්නම්කෝ මේකේ ප්‍රධාන චරිත කවුද කියලා. මේකේ ප්‍රධානම චරිතය තමයි දාරි කියලා කියන්නේ. දාරි කියලා කියන්නේ ගෑන් ළමයෙක්. පොතේ විදිහට නම් එයා මාරම ලස්සන රූපයක් තියෙන ගෑන් ළමයෙක්. හැබැයි කවදාවත් එයා එයාගේ රූපේ දැකලා තිබ්බේ නැහැ. එයාගේ තරුණ කාලේ වෙනකම්. ඇත්තටම කතාව මගට කියවගෙන යද්දි තමයි තේරෙන්නේ මේ ද්වාරිගේම ආච්චිද එහෙමත් නැතිනම් ද්වාරි හදා වඩා ගත්ත ආච්චිද කියලා. ඉතින් මේ ද්වාරි ජීවත් වෙන්නේ එයාගේ ආච්චිත් එක්කනේ. ද්වාරිගේ ආච්චිට තියෙනවා දේවාලයක්. ඉතින් මේ ද්වාරි එයාගේ ආච්චි අම්මත් එක්ක තමයි එයාගේ ජීවිතේ තරුණ කාලේට එනකන් ජීවත් වෙන්නේ. ඒ ආච්චි දේවාලයක් කරන කෙනෙක් කියලා මං කියවනේ. ඉතින් මේ ආච්චිගේ දේවාලේ වැඩ කටයුතුත් එක්ක තමයි ද්වාරිගේ කාලේ ගෙවිලා යන්නේ. ඉතින් ද්වාරි මේ ආච්චිත් එක්ක දේවාලේ ජීවත් වෙන කාලේ තමයි එයාට එයාගේ හරි අපූර්ව ආදරවන්තයව හම්බ වෙන්නේ. ද්වාරිගේ මේ ආදරවන්තයාට රූපයක් නැහැ. එයාට තියෙන ශබ්දයක් විතරයි. ඉතින් ද්වාරිගේ මේ ආදරවන්තයාට ද්වාරි කිව්වේ සර් කියලා. එයාත් ද්වාරිට එයාව හඳුන්වලා දීලා තිබ්බේ එයාගේ නම සර් කියලා. ඉතින් මේ සරත් එක්ක ද්වාරිගේ ආදරේ ගලාගෙන යන විදිය හරි ලස්සනට මේ පොතේ විස්තර කරලා තියෙනවා. ඇත්තටම අන්න ඒ කොටස් මේ පොතට අපිව ඇබ්බැහි කරවනවා. ඉතින් ද්වාරි හිතන්නේ මේ සර් කියලා කියන්නේ ද්වාරිගේ ආච්චිගේ දේවාලේ ඉන්න යක්ෂයෙක් එහෙමත් නැත්නම් අමනුෂ්‍ය බලවේගයක් කියලා තමයි ද්වාරි හිතන්නේ. මොකද මේ ආච්චි වැඩ කරන්නේ මෙන්න මේ අමනුෂ්‍ය බලවේගات එක්ක. ඒක නිසා ද්වාරි හිතන්නේ ඉතින් එයාගේ ආදරේ අමනුෂ්‍ය බලවේගයක් කියලා. ඒත් ද්වාරි නොසෑහෙන්න සරට ආදරය කරනවා. ඉතින් ඔහොම ද්වාරිගේ ජීවිතය ගලාගෙන යද්දී ද්වාරිගේ ආච්චි ජීවිතෙන් සමුගන්නවා. ඒකත් එක්ක සර ද්වාරිව ගේනවා මීගස්තැන්න මහවලව්වට. මීගස්තැන්න මහවලව්ව කියලා කියන්නේ ද්වාරිගේ ආච්චි ද්වාරිට යන්න තහනම් කරපු තැනක්. හැබැයි ද්වාරිව සර එතනට එක්කරගෙන එනවා. එතනින් පස්සේ තමයි කතාව මොකද්ද කියලා ඉදිරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ සර් කියන්නේ කවුද? එතකොට සර් ද්වාරිව මේ විදිහට බලාගත්තේ ඇයි? මේ හැම දෙයක්ම දිගෑරෙන්නේ ද්වාරි මීගස්තැන්න මහවලව්වට ආවට පස්සේ. මේ පොතේ ඉන්න චරිත එහෙමත් නැත්තම් මේ ද්වාරිට මීගස්තැන්න මහවලව්වෙන් හම්බ වෙන කට්ටිය හිත දියුණු කරගත්ත කට්ටිය. හිත දියුණු කරගන්නවා කියන්නේ එයාලා බුද්ධ ආගම හරහා භාවනා කරලා මෙන්න මේ වගේ ක්‍රම එක්ක එයාලගේ හිත මනස ලොකු තැනකට අරගෙන ගියපු කට්ටිය තමයි මේ පොතේ ඉන්නේ. ඒ කියන්නේ මීගස්තැන්න මහවලව්වේ ඉන්නේ. ඉතින් ද්වාරි මීගස්තැන්න මහවලව්වට ගියාම එහෙදී එයාට හම්බ වෙනවා ඉන්ද්‍ර සහස්ර මීගස්තැන්න කියන මීගස්තැන්න මහවලව්වේ අවසාන උරුමකාරයා. මෙන්න මෙයා තමයි මේ විදිහට එයාගේ මනස සෑහෙන ලොකු තැනකට දියුණු කරගෙන ඉන්න කෙනා.
ඉතින් කාලෙත් එක්ක ඉන්ද්‍ර සහස්වර මීගස්තැන්නත් එක්ක ద్వාරි ආදරයෙන් බැඳෙනවා. ඒ ලව් ස්ටෝරි එක මාරම ලස්සනට මේ පොතේ විස්තර කරලා තියෙනවා. ඇත්තට මේක ඇබ්බැහි වෙනවා. ඉන්ද්‍ර සහස්වර මීගස්තැන්න කියන්නේ මේ දවස්වල මගේ ෆික්ෂනල් බොයිෆ්‍රෙන්ඩ්. ඒ තරමට මෙයාට ඇබ්බැහි වෙනවා මේ පොතේ ආවේ. ඒ තරම් ලස්සනට විස්තර කරලා තියෙනවා. ద్వාරි මීගස්තැන්න මහවලව්වට ආවට පස්සේ ඉන්ද්‍ර සහස්වර මීගස්තැන්නත් එක්ක ආදරෙන් බැඳුනහම සරට මොකද වෙන්නේ? මේ පොතේ මැද හරියේදී සරට මොකද උනේ කියලා තියෙනවා. ඒ වගේම සර කියන්නේ කවුද? එයා ద్వාරිව ආරක්ෂා කරේයි, ద్వාරිට ඉතරම්ම ආදරය කරේයි. ඒ වගේම ద్వාරිගේ ආච්චි මැරුණට පස්සේ සර එයාව මීගස්තැන්න මහවලව්වට ගෙනාවේයි කියලත් මෙන්න මේ පොතේ මැද හරිය වෙද්දි විස්තර කරලා තියෙනවා. ඉතින් සර ద్వාරිව මීගස්තැන්න මහවලව්වට ගෙනාවට පස්සේ මීගස්තැන්න මහවලව්වේ තිබුණ ඓතිහාසික නොවිසඳුණු ප්‍රශ්නයක් විසඳෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ මොකක්ද කියලා මම ඔයාලට කියන්නේ නැහැ. හැබැයි මම මෙහෙම කියන්නම්. මේ ප්‍රශ්නේ හටගෙන තියෙන්නේ අධිකාරි වලව්ව කියන වලව්වයි මීගස්තැන්න වලව්ව කියන වලව්වයි අතර තියෙන වෛරයක් නිසා. ඉතින් මේකේ අවසාන හරියට ලං වෙද්දී ඇත්තටම හදවතට සෑහෙන ලොකු වේදනාවක් දැනෙනවා. මොකද මේකේ ඉන්න ආසම කරන චරිතක අහිමිවීමත් එක්ක. හැබැයි කතාව ඉවර වෙද්දී ඒ දුක නැති වෙලා යනවා. ඒකට හේතුව මේ පොතේ දෙවෙනි කොටසේ තියෙන නිසා. ඒ වගේම මේ අහිමි වෙන කෙනාට මොකද උනේ කියලා තියෙන නිසා. ඉතින් අම්මයි තාත්තයි නැතුව ආච්චි කෙනෙක් ගාව හැදුන ద్వාරිගේ අම්මයි තාත්තයි කවුද? ඒ වගේම ద్వාරි කියලා කියන්නේ ලොකු බලයක් තියෙන කෙනෙක්. එයා දන්නේ නැහැ එයාට ඒ තරම් ලොකු බලයක් තියෙනවා කියලා. ඒත් ඉතින් ඒ බලය මොකද්ද? එයාට ඒක හම්බ වුණේ කොහොමද? මෙන්න මේ දේවල් මේ පොතේ අවසාන හරිය වෙද්දි විස්තර කරලා තියෙනවා. මොකද එයා කාගේ කවුද කියලා පොතේ අන්තිම හරිය වෙද්දි විස්තර වෙනවා. ඒ වගේම ద్వාරිව සර මේ මීගස්තැන්න මහවලව්වට ගේන්න හේතුවත් මේ අන්තිම වෙද්දි මේ පොතේ කියලා තියෙනවා. ඉතින් මං කියන්න යන්නේ නැහැ සර ඇයි මීගස්තැන්න මහවලව්වට ద్వාරිව ගෙනාවේ. එතකොට සර කවුද? ඉන්ද්‍ර කවුද? මෙන්න එතකොට ద్వාරිගේ අම්මයි තාත්තයි කවුද? මේවා මම කියන්නේ නැහැ. ඔයාලත් මේ පොතේ කියවලා බලන්න. මොකද මම මේක ස්පොයිල් කරොත් මේ පොතේ තියෙන ලස්සන නැති වෙනවා. ඒක නිසා මම මේ කතාව එහෙම කියන්නේ නැහැ. හැබැයි ద్వාරි මීගස්තැන්න මහවලව්වට එන්න ලොකු හේතුවක් තියෙනවා. ඒ වගේම සර විදිහට ద్వාරිකාවට යන්නත් ලොකු හේතුවක් තියෙනවා. ඒ වගේම ඉන්ද්‍ර ద్వාරිට සෑහෙන ආදරය කරන්නත් ලොකු හේතුවක් තියෙනවා. ඉතින් ඔයාලත් ద్వාරිගේ අම්මයි තාත්තයි කවුද? එතකොට මේ වලව් දෙක අතර වෛරය මොකක්ද? ඒ වගේම ඉන්ද්‍ර ඒ වලව් දෙක අතර තියෙන වෛර නැති කරන්න එයා කරන ලොකු කැපකිරීම මොකක්ද? මෙන්න මේ හැමදේම දැනගන්න මේ දාරිස්සර කියවලා බලන්න. ඇත්තටම මේක මාරම ලස්සන කතාවක් තියෙන පොතක්. ඊළඟට මම ඔයාලට නිර්මාණ කියන පොත ගැන කියන්නම්. නිර්මාණ කියලා කියන්නේ ඉන්ද්‍රගේ දාරිගේ දුව. එතකොට මේ නිර්මාණ ඉපදෙන්නේ ලොකු බලයක් එක්ක. ඉතින් මම මුලදිම කියවනේ ඉන්ද්‍රයි දාරිය කියලා කියන්නේ මනස ගොඩක් දියුණු කරගත්ත ලොකු බලයක් තියෙන දෙන්නෙක් කියලා. ඉතින් ඒ දෙන්නගේ දුවක් වුණාම එයාට කොච්චර ලොකු බලයක් ඇතිද? ඉතින් මේ නිර්මාණ කියලා කියන්නේ අන්න එහෙම ලොකු පව එකක් එක්ක ඉපදෙන ළමයෙක්ගේ කතාවක්. නිර්මාණ පෘථිවියේ ජීවත් වෙන යාගේ ආච්චි සීයයි එක්ක ඒ කියන්නේ මහේන්ද්‍රයි දාරංගයි එක්ක තමයි නිර්මාණ පෘථිවියේ ජීවත් වෙන්නේ. ඉතින් නිර්මාණගේ පෘථිවියේ ජීවිත කාලය ටිකක් සීමිතයි. එයා එච්චර කාලයක් පෘථිවියේ ජීවත් වෙන්නේ නැහැ. ඒ වගේම නිර්මාණව මේ පොතේ මුල් කාලේ කියන්නේ පෘථිවියේ ජීවත් වෙන කාලේ හඳුන්වලා තියෙන කැලෑ කෙල්ලෙක් කියලා. මොකද මේ නිර්මාණ කියන පොතට එද්දි මම කලින් කිව්ව මීගස්තැන්න මහවලව්වවත් ඒකේ තිබ්බ ආයුර්වේදවත් හරි ලස්සන ඒ කාලේ මේ පොතේ නිර්මාණ ඉපදෙද්දි තියෙන්නේ නැහැ. මොකද නිර්මාණ ඉපදෙන්නේ හැමදේම විනාශ කරගෙන. ඒත් මෙයාට නිර්මාණ කියලා නම දාලා තියෙන්නේ මෙයා හැමදේම ආයෙම නිර්මාණය කරන නිසා. ඉතින් මං කියවනේ නිර්මාණගේ පෘථිවියේ තියෙන කාලේ හරි සීමිතයි කියලා. ඉතින් නිර්මාණ මේ පෘථිවියේ ඉන්න කාලෙදි ලොකු අනතුරකට මුහුණ දීලා එයාට එයාගේ ආච්චි සීයයි නැති වෙනවා. ඒකෙන් පස්සේ එයාව දාස් කියලා කෙනෙක් වෙනමම දිහාවකට අරගෙන යනවා. මේ අරගෙන යන්නේ පෘථිවියට සමාන්තරව තියෙන වෙනමම ලෝකයකට. ඒකට කියන්නේ කාශ්මීරය කියලා. ඉතින් මේ කාශ්මීරයේ තිබුණ විසඳන ලොකු ප්‍රශ්නයක් විසඳන්න තමයි නිර්මාණව දාස් කාශ්මීරයට එක් කරගෙන යන්නේ. ඉතින් මේ පොතේ නිර්මාණව දාස් කාශ්මීරයට එක්කයි යන්න හේතුව දාස්ට ඒකට අනුබල දුන්නේ කවුද? එන්න ඒ දේවල් ලස්සනට විස්තර කරලා තියෙනවා. මම ඒක ඔයාලට කියන්නම්. මේ නිර්මාණව කාශ්මීරයට එක් කරගෙන යන්න අනුබල දෙන්නේ මානගේ තාත්තා. ඒ කියන්නේ ඉන්ද්‍ර සහස්වර මීගස්තැන්න.
මෙයා තමයි නිර්මාණව කාශ්මීරයට එක්කයි යන්න කියලා දාස්ට කියන්නේ. ඉතින් මේ දාස් කියලා කියන්නේ නිර්මාණ ආදරය කරන කෙනා. හැබැයි නිර්මාණ කාශ්මීරයට ගියාම එයා කසාද බඳින්නේ කාශ්මීරයේ රජතුමාව. මොකද නිර්මාණ කියලා කියන්නේ කාශ්මීරයේ රැජින. එයා ඉපදිලා තියෙන්නම කාශ්මීරයේ රැජින වෙන්න. ඉතින් ඒක නිසා එයාට කසාද බඳින්න වෙන්නේ ආදිත්‍යව. ඉතින් නිර්මාණ ආදරය කරේ දාස්ට එයා කසාද බඳින්නේ ආදිත්‍යව. එතකොට දාස්ට වයිෆ් කෙනෙක් ඉන්නවා. එයාගේ නම සුලක්කනා. ඉතින් මේ දාස්ගේ නිර්මාණගේ ආදිත්‍යගේ මේ කතාව දිගෑරෙන්නේ ලොකු කාලෙක ඉඳලා. ඒ කියන්නේ ආත්ම ගානක කතාවක් තමයි මේ නිර්මාණටයි දාස්ටයි ආදිත්‍යටයි සුලක්කනාටයි තියෙන්නේ. ඉතින් කතාවේ මැද හරියට යද්දි මේ ආදිත්‍යයට නිර්මාණ ආදරය කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේම නිර්මාණ කාශ්මීරයට ආපු හේතුව කාශ්මීරය බේරගන්න එක මේ දේ වෙනුවෙන් එයා ලොකු කැපකිරීම් ගොඩක් කරනවා. මේකට එයාට උදව් කරන්නේ එයාගේ තාත්තා. ඒ කියන්නේ ඉන්ද්‍ර. ඉන්ද්‍ර ඉන්නේ දිව්‍ය ලෝකේ. ඒ කියන්නේ ඉන්ද්‍ර මං කියවනේ කලිනුත් ඉන්ද්‍ර කියලා කියන්නේ හිත දියුණු කරගත්ත කෙනෙක් කියලා. එතකොට මේ කතාවට එද්දී ඉන්ද්‍රයි නිර්මාණගේ අම්මා දාරි ඉන්නේ දිව්‍ය ලෝකේ. ඉතින් ඉන්ද්‍ර දිව්‍ය ලෝකේ ඉඳලා කාශ්මීරයට ඇවිල්ලා නිර්මාණයට උදව් කරනවා සමහර තැන්වලදී කාශ්මීරය බේරගන්න ඕනි විදිහ ගැන. එතකොට මේ කාශ්මීරයට මේ ලොකු ප්‍රශ්න ඇති වුණේ කොහොමද? එතකොට නිර්මාණගේ දාස්ගේ ආතිත්‍යගේ සුලක්කනාගේ මේ ආත්ම ගානක ඉඳන් එන සම්බන්ධය මොකද්ද? මෙන්න මේ දේවල් හැමදේම හරි ලස්සනට මේ පොතේ විස්තර කරලා තියෙනවා. ඉතින් මම මේ කතාව ස්පොයිල් කරන්නේ නැහැ. දාරිස්සර වගේම නිර්මාණ කියන්නේත් හරි ලස්සන කතාවක්. නිර්මාණ කියලා කියන්නේ කාශ්මීරය බේරගන්න පෘථිවියේ ඉපදිච්ච ගෑන් ළමෙක්. ඉතින් එයා කාශ්මීරය බේරගන්න විදිය ඒ වගේම එයාලගේ ආත්මගත සම්බන්ධය අවසානයේදී සුබවාදීව අවසන් කරන විදිය මේ නිර්මාණ කියන පොතේ ලස්සනට විස්තර කරලා තියෙනවා. ඉතින් මේක හරි පරිස්සමින් කියවන්න ඕනි පොතක් කියලා මම කියවනේ. ඉතින් මම ඔයාලටත් ආදරෙන් ආරාධනා කරනවා නිර්මාණ කියන පොතත් කියවන්න කියලා. ඉතින් මේ දාරිස්සරයි නිර්මාණයි කියලා කියන්නේ එකම කතාවක කොටස් දෙකක්. එතකොට මුලින්ම කියවන්න ඕනි දාරිස්සර, ඊළඟට නිර්මාණ. ඒ වගේම මේ කතාවට තවත් එක පොතක් තියෙනවා. ඒ තමයි මේ කතාවේ මෙන්න මේකේ ඉන්න ඒ ආදරවන්තයෝ දෙන්නගේ අවසාන ජීවිත කතාව තියෙන පොත. ඉතින් ඒකේ නම ඉසදොර පුවත. මම මේ පොත තාම කියවලා ඉවර නැහැ. මම මේක කියවලා ඉවරුනහම ආයෙත් ෂෝට් රිවිව් එකක් අරගෙන එන්නම්. ඉතින් ඔයාලත් මේ ලස්සන කතාවක් තියෙන දාරිස්සර වගේම නිර්මාණ කියන පොතත් ඒ වගේම ඉසදොර පුවත කියන පොතත් කියවලා බලන්න. ඇත්තටම මේක මාරම ලස්සන කතාවක් තියෙන බුක් සීරීස් එකක්. ගිහින් එන්නම්. බයි.